Hi Lamai, welcome to my YouTube channel. අද අපි බලන්න යන්නේ අපි හැමෝම ගොඩක් ආදරය කරන Voice of Flowers drama එකේ funny scene ටිකක්. එහෙනම් එදිනෙක අපි යමු වීඩියෝ එකට. ඒකොල්ලෝ හතර දෙනාම මාර ලස්සනයිලු නේද? අර සල්ලිකාරයද? ෆ්ලවර් ඕවර් බොයිස් පොල් බූරුවෝ දන්නේ මගේ හැටි. ඉන්නගුප් එක ලොකු ලොක්කෙක්ලු ඔයයි ළමයාව බේරගත් එකට ගොඩක් ස්තුතියි. අපිට ගොඩක් සතුටුයි. මම මොකුත් කළේ නෑ. ශින්වා ඉස්කෝලේ ෆෙෆෝ කාර්යය තමයි මේකට වග මං ඒක දන්නවා. ස්විමින් වලින් ආට ඔලිම්පික් යන්න ලැබුණොත් එහෙම මොකටද ඔච්චර වද දෙන්නේ? ඔයාලා නිසා මට ගුටි කන්න පුළුවන්ද? මං කීයටවත් යන්නේ නෑ. වැඩම් ජය දැයන්න ඔබට අවශ්‍ය ඕනෑම ඩ්‍රයි ක්ලීනින් සේවයක් සඳහා පැමිණෙන්න. ජැන්ඩී ඩ්‍රයි ක්ලීනින් සර්විස්. මේ අර try කරන්නේ. කවුරුවත් විරුද්ධ වෙන්නේ නැත්තේ ඇයි එයාලට? මහා බයගොල්ලෝ. Oh my god. මොනවාද මේ කෙල්ල කියවන්නේ? මොකද ඔය? පළවෙනි වතාවටයි මන් දැක්කේ ඔයා වගේ ඩොන්කි කට් කපපු බූරු පැටික්කියක්ව. හොඳට බලන්න. පෙරහැරක් යනවාද කියලා. අද මේ ඉස්කෝලේට ආව පළවෙනි දවසේ හින්දා ඔහෙට පොඩි සමාවක් දෙන්න. හෙට ඉඳන් අපි බලාගමුනේ. මොකද්ද? අඩුම තරමේ F4 ගැන මේ ඉස්කෝලේට එන්න කලින්වත් අහලා තිබුණ නැද්ද? නොදනි. Oh my god. ජොකපියෝ! තමුසෙන ජරාවතුර වගේ! එෆෝ මාඩෝ! ඔහෙලේ ජරාවතුරේ මැස්සෝ! අනුන්ගෙන පොඩ්ඩක්වත් හිතන්නේ නැති ශිල්වා ගෲප් කියලා කියන්නේ ගඳ ගහන ලොකු කුණු ගොඩ! දවසක මං හතර දෙනාව එකට අරගෙන කකුල් දෙකෙන් උස්සලා බෙල්ලෙන් ඇදගෙන පොළවේ ගහනවාමයි! ලොකු සද්දයක් ඇවුණු ඉඳ යහැරුණේ. මගේ නින්දත් කැඩුවනේ. දන්නේ නැතුව කෑ ගැහුවේ. හිතුවේ නෑ කවුරුත් ඉඳී කියලා. එතකොට ඒක ඇත්තක්ද? අපිව පොළවේ ගහනවා කිව්වේ? අනේ අයියෝ. ඒක නිකන් කිව්වේ. ඔක්කොම අහන් හිටියද ඔයා? ජුකුම්බියෝ? නැත්තං මැස්සෝ? තව දෙයක්. ගුජුන් පියෝ. ගුජුන් පියෝ. ජුගුන් පියෝ නෙවෙයි. කෙනෙක්ට බනිනකොට හරියට ඒ මනුස්සයාගේ නම කියලා බනින්න ඉගෙන ගන්න. අයියේ මට සමාව දෙන්නකෝ නිකන් ඉන්නෝ. මම මොකටද සෙකන්ඩ් වෙන්නේ? මං යනවා. පුළුවන් නම් ඕනේ දේ කරගන්න. ඔය යනවාද ඉතින්? ඒ ගුන්ජන්දේ
මොකද උඩ දාන්නේ? කොහොම හරි දෙනවා? ඒයි! ඒක එයා දුන්නේ උඹට නෙමෙයි. මං ඉතින් එයාට සමාව දෙනවනේ. සිහිනෙන් ඔබ සොයන්නම්